එක්තරා ගමක එක් කාන්තාවකට උදෑසනම ශබ්දයක් ඇසෙනවා. ඒ ශබ්දය මේ කාන්තාව කෙරෙහි බියක් උපදවනවා. එම ශබ්දය ඇසෙන්නේ ගස්වලට උඩින් බව ඇය දැනගන්නවා. සිද්ධිය දුටු ඇය වහාම එතනින් පිටව ගොස් පසුව සැමියාට මේ බව කියා සිටිනවා. ඔහු නම් ඇය මේ කී කාරණය පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන පාටක් නම් පේන්නේ නැහැ. රෑ වුණාට පස්සේ අපට පේනවා මේ අයට ඒ ශබ්දය ඇසෙන්නට පටන් ගන්නවා. අනතුරුව කාන්තාව සැමියාට කලින් පැවසූ දේ ගැන මතක් වෙනවා. ඔහු මේ බව ඔහුගේ සහෝදරයා හට දැනුවත් කර ඔහුව ගෙන්වාගෙන මෙතැන පරීක්ෂා කර බැලීමට යනවා. කිසිදු හෝඩුවාවක් සොයාගන්න බැරි වුණු මොවුන් එතනින් යනවා. පසුව යම්කිසි යක්ෂයෙකු ළඟට යන ළමයෙකු තිරය දිස්වනවා ඔබට පෙනෙනු ඇත. නමුත් අර කාන්තාව දකින සිහිනයක් බව කතාවේ පෙන්වනවා. අනතුරුව සැමියා ඇයව සංසුන් කර ඔහුගේ සහෝදරයා සමග මේ පිළිබඳව සාකච්ඡා කරනවා. පසුවදා කතාවේ අපට පෙන්වනවා සාමිවරයෙක් ගෙදරට ඇවිල්ලා ඉන්නවා. ඔහු මෙම ශබ්දය ඇසෙන ස්ථානයට ගොස් පරීක්ෂා කර බලා එතැන පූජාවක් සිදු කරනවා. ඒ සිදු කිරීමෙන් පසු ඔහු ද නික්ම යනවා. පසුව එදින රෑ මෙම දෝෂය දුරු වී ඇතැයි සිතූ නිවැසියෝ නිදා සිටිනවා. නමුත් කාන්තාවට මේ පිළිබඳව සැකය තවම දුරු වී නොමැත. ඇය එළියට ගොස් වටපිට බැලීමේදී අර ගසට මිනිසෙකු ගොඩ වෙනවා දැක ගන්න පුළුවන්. කාන්තාව මරහඬ දෙමින් සැමියාට කතා කරනවා. සැමියාද එතනට පැමිණ සිද්ධ වෙන්නේ කුමක්දැයි කියා කලහකාරී ලෙස කලබල වෙනවා. ගසට නැග බැසූ මිනිසා මෙසේ පැවසීය. මට එදා පොල් කඩන්න ආපු වෙලාවේ මගේ දුරකථනය ගහේම අමතක වෙලා බැස්ස මහත්තයෝ. මේකේ ටෝන් එකේ සද්දේ තමයි ওই මහත්තුරුන්ට ඇහෙන්නේ නැත්තේ. මම යන්නම් මහත්තයෝ කියා පවසා ඔහු නික්ම යනවා.